පිංගතුනේ මේ අවුරුදු දැන් ඉවරනේ අපි සම්මුතියෙන් දැන් මම කතා කරන තාම මේ අවුරුද්දේදී ඔබ බලන්න ඔබේ ජනවාරි මාසේ කොහොමද කියලා නිකන් හිතලා බලන්න කොහොම වගේයක්ද? ගිය අවුරුද්ද පටන් ගත්තේ කොහොම වගේයක්ද? චුට්ටක් හිතලා බලන්න කොහොමද ඔබ පටන් ගත්තේ කියලා. ඔබ මේ අවුරුද්දේ නම් මුලින්ම ආවේ ආරාමෙට. හෝ මේ ධර්මයට. ආපස්සට හැරිලා බලද්දී ආපස්සට කියන්නේ පිටිපස්සට හැරෙන්න බෑනේ හිතින් හිතට ආපස්සට හිතලා බලද්දී ඔබට තේරෙයි ගොඩාක් දේවල් සමහර ඇති පිංගුතුනි අතහැරෙන මට්ටමේ ඒ වෙනුවෙන් ඔබ යමක් බලෙන් කරලා නැහැ ඔබට අතහැරෙන මට්ටමේ දේවල් වෙලා වෙමින් නැති භෞතිකයේ හැම වෙති ඇසුරු නිසුරු කරන ඒවා පාවිච්චි කරන ඒවා හැසිරෙන තැන් එහෙම නැති හැබැයි බලන්න ආන්ගේ චිත්ත අභ්‍යන්තරයේ තියෙන වෙනස හැබැයි ඕක විශ්වාස කරන්න එපා එකපාරම අවබෝධයක් කියලා. අපි රැවටෙනවා. ඒක දකින්නම් අඩුම අවුරුදු 5ක් 10ක්වත් යන්න ඕන. නැත්තම් සමහර දේවල් වෙනවා පිංගුතුනි. පරිසරය නැති වුණාට පස්සේ තියෙන පරිසරය හැඩ ගැහෙනවා. අපි හිතනවා සමහර දේවල් දැන් මට අතහැරලා තියෙන්නේ මට වෙන ආසාවක් නැහැනේ. ආසාවක් නැහැ නෙමෙයි. දැන් ඒකට අදාළ හේතු ගැලපෙන්නේ නැති නිසා හිතනවා මට දැන් මේ කෙලස් ටික නෑ මට ඒ ආසාවල් නෑ කියලා. එහෙම නෙමෙයි. මොකද අවබෝධය ගැන කතා කරනද භාග්‍යතුන් වහන්සේ නෑ. ඒ අවබෝධය දකින්න කෙනා අද නෑ. එහෙනම් Tamanට යම් දෙයක් සම්බන්ධයෙන් හිතන්න එපා දැන් මට හොඳට මග වැටලා තියෙන මට නම් දැන් මග වැටලා තියෙන හොඳට වැඩෙනවා. නෑ එහෙම වැටෙන කට්ටිය හොඳට වැටෙනවා සමහර ලාවලට. ඔය වැඩෙනව නෙමේ සමහර කාලේ සමහර පිටුනේ සමහර දේවල් තියෙනවා කාලයක් යද්දී හුරු වෙනවා. ඊට පස්සේ අයපාරක් අර පරණ පරිසරයට වැටුනොත් එහෙම ස්වභාවිකම අයපාරක් ඒතටපත් වෙනවා. දැන් සමහරට ගෙදර ටීවී එකක් එහෙම නැත්තම් හිතෙනවා ඇති මට ටීවී බලන්න ඕනේ නෑනේ. ඇයි ඒ? ටීවී එක මට දැන් අතහැරලා තියෙන දෙයක්. හොඳයි. ඒකයි කියන්නේ සමහර අත්දැකීම් චෙක් කරන්න යන්න එපා. කාලයක් තව යන්න දෙන්න ඒවත් එක්ක. ඊට පස්සේ හිතන්නකෝ ඔබ ටීවී එකක් තියෙන කාමරයක ඔබට ඉන්න උන හිතන්නකෝ මාස 5ක් විතර එක දිගට. දැන් ඒක ටීවී එකක ඉන්න කාමරයක තමයි ඔබට දැන් ඉන්න වෙලා තියෙන්නේ. දැන් අතහැරලා තියෙද ඊට පස්සේ? නෑ. අපි හිතන් ඉන්නවා මේ බාහිරින් දේවල් වෙනස් වුණා නම් අපි හිතනවා ඒක තමයි අවබෝධය කියලා. නෑ. ඒක නෙමෙයි. කාමේ අයියෝ අපිට දැන් කාමේ නෑ. අපි දැන් අවුරුදු 2ක් බ්‍රහ්මචාරීනේ. ඔය මොකද්ද ඔය කියන්නේ? පරිස්සමෙන් ගෙවුවා නම් හොඳටම පරිස්සමෙන්. ඒක කතා කරන්න බෑ මගේ ප්‍රසිද්ධ දේශනාවල. බොහොම පරිස්සම් වෙන්න කාරණා ඒවා. එතකොට හිතෙනවා නෑ මට නෑ ඒවා. ඔය පරිසරයෙන් එක්ක අල්ලන් ඉන්නවා එක්ක පරිසරය හදන් ඉන්නවා. ඒකයි බාහිර මතනේ අපි තාම ලෝකේ සැප දුක පණවන්නේ අවබෝධය පණවන්නේ. ඕක අභ්‍යන්තරයට දැනනවා. ඒකට කාලයක් යනවා. ඒකයි ඔබට තියෙනවා යම් අවබෝධයක් කියලා හිතෙන දෙයක්. මේ අවුරුද්දලා මේ දක්වා ඔබට තේරුණා යම් දෙයක් අතහැරලා තියෙනවා කියලා. ඒක ඊළඟට චෙක් කරන්න එහෙම යන්න එපා. තව ටිකක් ওই මාර්ගෙ ඔහොම යන්න. මොකද ඒ පරිසරය අවශ්‍යයි මේ අවබෝධයට. ඒකයි සින්දුවක් ලේසි නෑ මේක අවබෝධ කරන්න. පාටියක් ඇතුලේ ඩාන්ස් කර මේක ලේසි නෑ අවබෝධ කරන්න. එහෙම අවබෝධ කරකට හිටියා. සර්කස් ගහ අවබෝධ කරපුවටත් මේක හිටියා. නමුත් අද කාලේ ඒක ලේසි නෑ. අද වර්තමාන ලෝකේ උග්ගටිතඤ්ඤ විපටිතඤ්ඤ කට්ටිය නෑ. නෙయ్య පදපරම ඉන්නේ. බහුතරයක්ම පදපරමයි. බොහොම පොඩි ප්‍රමාණයක් නෙయ్య. ඒ කියන්නේ උදයංග මත්ංග මාශාවද ආදී නිස්සරණ පහම කියන්න ඕන. බහුලව කියන්න ඕන. බහුලව අහන්න ඕන. බහුලව ධර්ම ශ්‍රවණය වෙන්න ඕන. ඒක තමයි පොඩ මේක ගැලවෙන්නේ. එදා වගේ ලේසි නෑ. ඉතින් එහෙනම් ඒ නිසා සමහර පරිසරයන් අවශ්‍යයි. ඉතින් ඒකනේ ඔබට කියන්නේ මෙහෙම ඇවිල්ලා මේ මාර්ගේ හැසිරෙන්න පොඩ දවසක් දෙකක් කැප කරලා බලන්න සීල ශ්‍රාවකා සීලවසි වගේ ප්‍රෝග්‍රෑම් වලට සම්බන්ධ වෙන්න බුදුන සජ්ජනා කරන්න ආර්ය මෛත්‍රී කරන්න වැලිමල වලට යන්න දන් දෙන්න සීල් රකින්න ගුණධම් වඩන සුදුගති ගුණ හදාගන්න මේ ඔක්කොම කියන්නේ මොකද්ද? පරිසරය කෙත. භූමිය නැත්තම් පැලවෙන්නේ නැහනේ. පැලුණත් ඒකේ ප්‍රතිඵල නැහනේ.
කෙත හැදෙන්න ඕන. කෙත අවශ්‍යයි. එහෙනම් සමහර මේ අවුරුද්දල මේ මුලින් ඉඳලා මේ දක්වා බලද්දි යම් අතහැරන ස්වභාවයක් ඇති ඔබට. යම් අතහැරලා කියන ටිකක් ඇති. හැබැයි ඔය රැවටෙන්න එපා අවබෝධය එහෙම කියලා. ඔය අවබෝධය නෙමෙයි. එකම කාරණා සම්බන්ධයෙන් අවුරුදු 5ක් 10ක් ගිහින් බලන්න. අත්දකින්නදී අත් විඳින් තමන්ගේ අවබෝධය අත් විඳින්න පුළුවන් තැනක් තියෙනවා කියලා දෙන්නද? තමන් ඇත්තටම අවබෝධ කියලා අත්දකින්න පුළුවන් තැනක් තියෙනවා. එකම එක තැනයි තියෙන්නේ. මරණයටපත් වෙන මොහොත. අපි කිය මිනිස්සු කියන්නේ අපි නම් අපාය යන්නේ අපි පව් කරෙත් නැහැ පින් කරෙත් නැහැ අපි නම් අපාය යන්නේ නැහැ. එහෙම කියලා කියන්නේ. සමහර කට්ටිය කියන්නේ අපි ඉන්නකම් හොඳම දේවල් කරනවා කරේ. කවුද කියන අපි අපාය යනවා කියලා. ප්‍රශ්නයක් නැහැ. අත් විඳින්න පුළුවන් අත් දකින්න පුළුවන්. කෙනෙක් හිතන් ඉන්නවා මං අවබෝධයෙන් ඉන්නේ මං අහවල් අවබෝධයෙන් දැන් ඉන්නේ මං අහවල් මාර්ගඵලෙ ඉන්නේ. මං දැන් අහවල් තන් වල මං ඉන්නේ. එහෙම හිතනවනේ කමක් නැහැ හොඳයි සතුටුයි. ඇත්තටම හේවලා නම් සාවු කොච්චර දෙයක්ද? හැබැයි ඔක අත් විඳින්න පුළුවන් තැනක් එනවා. ඒ තමයි මරණයටපත් වෙන වෙලාවට. මැරිලා බැලිය හැකි ආත්බව 7ද යන්නේ කොහෙද යන්නේ කියලා. ඒ ඕනෙත් නැහැ. තව බලන්න පුළුවන් තැනක් තියෙනවා. ඔය ඕනම කයිවාරුවක්. ඔය ඕනම චණ්ඩිකමක්. ඔය ඕනම පම්පෝරියක්. ඔය ඕනම හිතාගත්ත අවබෝධයක්. අවබෝධයටපත් වෙලා නැත්තම් දකින්න පුළුවන් තැනක් එනවා. මර බයවට පස්සේ. ඒව කවුරුත් එක්ක මිනිස්සු කියන්නේ ආපහු වෙලට ආවත්. ලැජ්ජයි. බය වෙනවා. සමහරනවා පිටිපස්සේ පරම්පරා ගාන කට්ටිය මෙල්ල සමහර කියද්දි පේන්නේ නිද්දි. අවබෝධය පෙනේ අවබෝධය තරම ලේසි නෑ පිංගුතුනි.